හරි. අපි අද කතා කරමු ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ අලෙවි කළමනාකරණය යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් ගැන. හරිද? එතකොට මෙන්න මේ නිෂ්පාදිත මට්ටම්. මේ නිෂ්පාදිත මට්ටම් ප්‍රධාන වශයෙන් අපිට කොටස් පහකට ගන්න පුළුවන්. අපි එතකොට තියනවා පළවෙනි එක හර ප්‍රතිලාභ. පළවෙනි එක හර ප්‍රතිලාභ. දෙවෙනි එක මූලික නිෂ්පාදිතය. දෙවෙනි එක මූලික නිෂ්පාදිතය. තුන්වෙනි එක අපේක්ෂිත නිෂ්පාදිතය. හතරවෙනි එක වැඩි දියුණු කර නිෂ්පාදිතය. අවසාන එක විභව නිෂ්පාදිතය. හරිද? එතකොට මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් පහ ගැන අපි හඳුනාගමු. මොකද්ද මේ නිෂ්පාදිත මට්ටම් පහ? මේවට උදාහරණ මොනවාද? අපි උදාහරණ සාකච්ඡා කරලා මේ මට්ටම් පහ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගමු. හරි. එතකොට මෙන්න මේ නිෂ්පාදිත මට්ටම්. හරිද? එතකොට අපි හිතමු දැන් අලෙවිකරුවන් ඉන්නවා. මේ අලෙවිකරුවන් නිතරම බලන්නේ ගනුදෙනු කරුවන්ට අන්න උපරිම වටිනාකම. තම නිෂ්පාදිත අලෙවිය තුලින් අන්න අලෙවිකරුවන් ගනුදෙනු කරුවන්ට උපරිම වටිනාකමක් ලබා දෙන්න තමයි මෙන්න මේ අලෙවිකරුවන් නිෂ්පාදකයන් කටයුතු කරන්නේ. එතකොට මම කිව්වා අපිට ප්‍රධාන වශයෙන් අලෙවිකරණ මට්ටම් පහක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට අපි පළවෙනියට සාකච්ඡා කරමු මොකද්ද මේ හර ප්‍රතිලාභ කියන්නේ කියලා. හරිද? එතකොට මෙන්න මේ හර ප්‍රතිලාභ කියලා කියන්නේ ගනුදෙනුකරු අපේක්ෂා කරන මූලික දැන් හිතන්නකෝ අපි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් අපි ඒකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ මොකද්ද? හරිද? දැන් උදාහරණයක් වශයෙන් අපි පෑනක් ගමු. දැන් අපි පෑනක් අරගෙන අපි පෑනේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි පෑනක් පිළදී ගන්නේ ලියන්නනේ. එතකොට අන්න ඒක තමයි මේක තියෙන හර ප්‍රතිලාභ. දැන් පෑනක් ගත්තට පස්සේ අපි ඒකෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ ලියන්න. එතකොට පෑනක් මිලදී ගත්තට පස්සේ අන්න ඒකෙන් ලිවීමේ කාර්ය කරන්න පුළුවන් නම් අන්න එතකොට ඒකේ හර ප්‍රතිලාභය ඉෂ්ට වෙනවා. හරිද? එතකොට මේ නිෂ්පාදිත මට්ටම් වල පළවෙනි එක තමයි හර ප්‍රතිලාභය. ඒ කියන්නේ නිෂ්පාදිත මට්ටමක පළවෙනි මේ ප්‍රතිලාභය තමයි හර ප්‍රතිලාභ කියන එක. එතකොට ඒකෙන් අපේක්ෂා කරන්නේ මම උදාහරණයක් විදිහට අරගෙන කිව්වා පෑනක් ගත්තොත් අන්න අපි පෑනෙන් අපේක්ෂා කරන්නේ ලියන එක. හරිද? එතකොට මෙන්න මේක තමයි හර ප්‍රතිලාභය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි මේ හර ප්‍රතිලාභය පියාගම් පළවෙනි එක හර ප්‍රතිලාභය. මෙන්න මෙතන තියෙනවා පළවෙනි එක හර ප්‍රතිලාභය. හර ප්‍රතිලාභය. හරිද? එතකොට අපි මේ හර ප්‍රතිලාභය කියන එකට අපි පොඩි නෝට් එකක් දාගමු. හර ප්‍රතිලාභය කියන එකට. මෙහෙම ලියා ගන්න. මූලික ප්‍රතිලාභය හර ප්‍රතිලාභය ලෙස සලකන අතර මෙය නිෂ්පාදිතයක පළමු මට්ටමයි. නිෂ්පාදිතයකින් ලබා දෙන ප්‍රයෝජනය. නිෂ්පාදිතයකින් ලබා දෙන ප්‍රධානම ප්‍රයෝජනය තමයි මේ හර ප්‍රතිලාභය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට උදාහරණයක් ලියා ගන්න. අපි ගමු කාබන් පෑනක්. දැන් කාබන් පෑනක් මිලදී ගන්න ලියන්නනේ. අනිවාර්යෙන් අන්න එතකොට කාබන් පෑනේ අපි මිලදී ගන්න අරමුණ තමයි ලිවීම සඳහා. හරිද? අන්න එතකොට එහෙනම් උදාහරණයක් විදිහට ලියා ගන්න. කාබන් පෑනක් මිලදී ගන්නේ ලිවීම සඳහා. ලිවීම කියන කාර්ය කරන්න පුළුවන් නම් අන්න ඒකේ හර ප්‍රතිලාභය කියන එක ඉෂ්ට වෙනවා. කාබන් පෑනක් මිලදී ගන්නේ ලිවීම සඳහා. හරි. එතකොට අපි ඊගාවට කතා කරමු මොකද්ද මේ දෙවන නිෂ්පාදිත මට්ටම මොකක්ද කියලා. දෙවෙනි එක ලියා ගන්න. මූලික නිෂ්පාදිතය. මූලික නිෂ්පාදිතය. right. එතකොට මෙන්න මේ මූලික නිෂ්පාදිතය කියලා කියන්නේ මේ නිෂ්පාදිතයක දෙවන මට්ටම. නිෂ්පාදිතයක දෙවෙනි මට්ටම තමයි මූලික නිෂ්පාදිතය කියලා කියන්නේ. එතකොට
මෙන්න මේ හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිතයක් බවට පත්වීම මේ හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිතයක් බවට පත්වෙන්නේ මෙන්න මේ දෙවන මට්ටමේදී. හරිද? එතකොට මෙන්න මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. කියන්නකො දැන් හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිත බවට පත් වෙනවනේ. දැන් අපි එක්සැම්පල් එකක් අරගෙන කතා කරමු. දැන් පෑනක් ගන්නකොට දැන් හිතමු පෑනක් අරගෙන පෑනෙන් පෑන ගන්න ලිවීම සඳහානේ. එතකොට අපි දැන් මේ පෑනක් සැකසෙන්නේ කොහොමද? දැන් පෑනක මොනවද තියෙන? පෑනේ තුඩ තියෙන්න ඕනේ, අන්න කාබන් කූර තියෙන්න ඕනේ, අන්න ඒක කොපුව තියෙන්න ඕනේ, අන්න ඒක රඳවනේ තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සියලු සාධක එකතු වෙලානේ කාබන් පෑනක් කියන එක හැදෙන්නේ. අන්න ඒකෙන් ලිව්වහමනේ අපේ මේ මූලික ප්‍රතිලාභ මේ හර ප්‍රතිලාභය ඉෂ්ට වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ මූලික නිෂ්පාදිතය තුළින් අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේ කාබන් පෑනක් උදාහරණ ගත්තාම කාබන් පෑන හැදිලා තියෙන්නේ කොහොමද කියන එක තමයි. අන්න මම කිව්වා කොපුව තියෙනවා, කාබන් කූර තියෙනවා, අන්න තුඩ තියෙනවා, අන්න ඒක රඳවනේ තියෙනවා. අන්න ඒ නිෂ්පාදිතයේ සැකසීලා තියෙන අංග වලට තමයි මේ මූලික නිෂ්පාදිතය කියලා කියන්නේ. තේරුණාද? හරි. ලියාගමු මේ මූලික නිෂ්පාදිතය කියන්නේ මොකක්ද කියලා පොඩි නෝට් එකක් දාගමු. මේ නිෂ්පාදිතයක දෙවන මට්ටමයි. මෙහිදී හර ප්‍රතිලාභය මූලික ප්‍රතිලාභය බවට පත්වේ. උදාහරණයක් විදිහට අපි ගමු අන්න කාබන් පෑන. අපි කාබන් පෑන ගන්න උදාහරණයකට ලියාගන්න. එක්සැම්පල් කියලා දාගන්න. කාබන් කූර සහිත වීම. ඊට පස්සේ තීන්ත බටය. කමාවක් දාලා තීන්ත බටය. ඊට පස්සේ පෑන් කොපුව. ඔන්න ඔය ටික තමයි මේ මූලික නිෂ්පාදිතයට උදාහරණ. ඒ කියන්නේ නිෂ්පාදිතය සැකසීලා තියෙන මොන අංග වලින්ද? මූලික නිෂ්පාදිතය. හරි. ඊගාවට අපි කතා කරමු මේ නිෂ්පාදන මට්ටම් වල තුන්වෙනි මට්ටම ගැන. තුන්වෙනි එක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය. තුන්වෙනි එක අපේක්ෂිත නිෂ්පාදිතය. මේ තුන්වෙනි එක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අපේක්ෂිත නිෂ්පාදිතය සිද්ධ වෙන්නේ ගැනුම්කරු අපේක්ෂා කරන ආකාරයෙන්ම අන්න නිෂ්පාදිතය ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපි දැන් උදාහරණයක් විදිහට ගමු කාබන් පෑන. දැන් කාබන් පෑනෙන් දැන් අපි අපේක්ෂා කරන්නේ මොකද? මං කිව්වා අපි හර ප්‍රතිලාභය දැන් ලියන්න තමයි ගන්නේ. හරි මේ ලියන එක වුණත් දැන් අපිට පිරිසුදුව පැහැදිලිව ලියන්න ඕනේ දෙක يعني කැඩි නැතුව අන්න පෑනක් ගත්තට පස්සේ අන්න සමහර පෑන් තියෙනවා ටික දුරක් යනකොට අන්න ඒක කැටි ගහනවා. ඒක ලියන්න බෑ. අර එහෙම නැතුව ඒ කියන්නේ මේ අපේක්ෂිත කියන්නේ අපේ ගණදෙනුකරු අපේක්ෂා කරන ආකාරයටම අන්න මේ නිෂ්පාදිතය තියෙන්න ඕනේ. අන්න ගණදෙනුකරු අපේක්ෂා කරන ප්‍රතිලාභය මෙන්න මේ පෑනෙන් අඛණ්ඩවල ඒ පෑනේ තීන්ත ටික ඉවරනකම්ම භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ බොඳ වෙන්නේ නැතුව එළිය වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ ගණදෙනුකරු අපේක්ෂා කරන දේවල් ඇතුළත් වෙන එකට තමයි මේ අපේක්ෂිත නිෂ්පාදිතය කියලා කියන්නේ. හරි. ලියාගමු අපේක්ෂිත නිෂ්පාදිතය කියන පොඩි නෝට් එකක් දාගමු. ගැනුම්කරු අපේක්ෂා කරන අංග ලක්ෂණ සහිතව නිෂ්පාදිතය ඉදිරිපත් කිරීම. ගැනුම්කරු අපේක්ෂා කරන අංග ලක්ෂණ සහිතව නිෂ්පාදිතය ඉදිරිපත් කිරීමයි. මෙය නිෂ්පාදිත මට්ටමේ තෙවන අදියරයි.
උදාහරණ විදිහට ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. කාබන් පෑනක් නොකැඩී හොඳින් ලිවීම. අර කැටි ගහින් නැති වෙන ටික දුරක් ලියනකොට අන්න ලියෙන්නේ නැති වෙන්න බෑ. අන්න අඛණ්ඩව තීත්ත ටික වෙනකම්ම ලියන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක ලියා ගන්න. බොඳ නොවීම කමාවක් දාලා පැහැදිලි බව අන්න ලියනකොට වැඩිපුර තීන්ත මේ ඉහිලා අන්න පිටුව බොඳ වෙන්න බෑ. ලියන කරුණ පැහැදිලිව අකුරු ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ඊළඟම තුන්වෙනි එක දැන් සාකච්ඡා කරා. හතරවෙනි නිෂ්පාදිත මට්ටම. පළවෙනි එක කතා කරා හර ප්‍රතිලාභය. ඊට පස්සේ මූලික නිෂ්පාදිතය කතා කරා. අපි තුන්වෙනි එක විතර අපේක්ෂිත නිෂ්පාදිතය කතා කරා. එතකොට හතරවෙනි එක තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. මෙන්න මේ වැඩි දියුණු කළ නිෂ්පාදිතයෙන් වෙන්නේ ගනුදෙනුකරු අපේක්ෂා කරනවටත් වඩා වැඩි ප්‍රතිලාභයක්, වැඩි වටිනාකමක් සහිතව නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීම තමයි මේ වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට දැන් හිතන්න. දැන් අන්න අපි කාබන් පෑනක් අරගෙන ලියනවා. දැන් කාබන් පෑනකින් අපි හර ප්‍රතිලාභයේ විදිහට කතා කරේ නම් අන්න ලියන්න පුළුවන් වෙනවා. කාබන් පෑන මිලදී ගන්න ලියන්න පුළුවන් වෙනවා. දැන් මේ වැඩි දියුණු කළ නිෂ්පාදිතයේදී අන්න කියන්නේ ලියන එකට අමතරව හිතන්න අන්න ලියනකොට ඔය දැන් පෑන් තියෙනවා නේද? සාමාන්‍ය ලියනකොට අර සුවඳක් එනවා. අර සුවඳක් එන විදිහට මේ ඒකට අර සුවඳ මේ ඉලවුන් වගේ දාලා අන්න එතකොට කාබන් පෑන ලියනකොට අන්න අමුතු සුවඳක් එනවා. ප්‍රසන්න සුවඳක් එනවා. දැන් ඒ වගේ සුවඳක් එනකොට අපිට උනත් ලියපු නෝට් එකක් උනත් බලන්න ආසයිද? මා නෝට් එක පෙරලපු ගමන් අමුතු සුවඳක් අපිට දැනෙනවා. අර පෑන් වලින් අන්න එතකොට අපි ඒ වගේ පෑන් භාවිතා කරන්න ආසයි. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ලියන එකට අමතරව තව වටිනාකමක් අන්න ප්‍රසන්න සුවඳක් වහණය වෙනවා. අන්න ඒ වගේ ගනුදෙනුකරු අපේක්ෂා කරනවට වඩා අන්න තව අමතර වටිනාකමක් එකහු කරලා නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරන එක තමයි මේ වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියලා කියන්නේ. හරි. අපි මේකටත් දාගමු නෝට් එකක්. මොකද්ද මේ වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියන්නේ කියලා. තියාගන්න. ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමට වඩා ඉහළ මට්ටමක් සහිතව නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරේ. මෙය නිෂ්පාදිතයක හතරවෙනි මට්ටමයි. උදාහරණ ලියා ගන්න. කාබන් පෑනෙන් ලියන විට සුවඳක් වහණය වීම. හරි. ඊගාවට අපි කතා කරමු මේ නිෂ්පාදිත මට්ටම් වල පස්වෙනි අදියර. ඒ කියන්නේ අවසාන මට්ටම. ලියා ගන්න. විභව නිෂ්පාදිතය. හරි. අවසාන මට්ටම තමයි විභව නිෂ්පාදිතය කියලා කියන්නේ. එතකොට මෙහෙමයි මේ විභව නිෂ්පාදිතයේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙයාලා බලන්නේ දැන් නිෂ්පාදකයා නැත්නම් විකුණුම්කරු අනාගතයේදී ගනුදෙනුකරුගේ ඇතිවිය හැකි අවශ්‍යතා අනුව. ඒ කියන්නේ අනාගතයේදී ගනුදෙනුකරුට මේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන් කියලා අන්න සැලසුම් කරලා අන්න අනාගතය වෙනුවෙන් නිෂ්පාදිත ඉදිරිපත් කරන එකට තමයි මේ විභව නිෂ්පාදිතය කියලා කියන්නේ.
කියන්නේ අනාගතයේදී අන්න මිනිස් වමනා වෙනස් වෙනවා, සංකීර්ණ වෙනවා අර පරිසර සාධක අනුව. හරිද? එතකොට මේ වෙනස් වෙන මිනිස් වමනා සපුරාලන්න මෙන්න මේ විභව නිෂ්පාදිත කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ ගනුදෙනුකරු අනාගතයේදී අපේක්ෂා කරයි කියලා හිතන මට්ටමට අන්න ප්‍රොඩක්ට් නිෂ්පාදිතයක් හදලා ප්‍රොඩක්ට් එකක් හදලා අන්න ඒක ඉදිරිපත් කරන එකට තමයි මෙන්න මේ විභව නිෂ්පාදිතය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් දැන් හිතන්න කාබන් පෑනෙන් ලියනකොට අන්න දැන් තීන්ත ඉවර වෙන වගේ එනවනම් අන්න මොකක් හරි එලාම් එකක් හරි වදින්න ඒ වගේ මොකක් හරි දැනට නැති අලුත් දෙයක් විභව දෙයක් අනාගතයේදී ගනුදෙනුකරුවන් සඳහා ඉදිරිපත් කරන්න. අන්නේ වගේ නිෂ්පාදිත වෙළඳපොළ ඉදිරිපත් කරන එකට තමයි මේ විභව නිෂ්පාදිතය කියලා අපි කියන්නේ. හරි. මේ විභව නිෂ්පාදිතයට අපි පොඩි නෝට් එකක් දාගමු මෙහෙම. ගනුදෙනුකරුට අනාගතයේදී අවශ්‍ය විය හැකියයි සිතා. ගනුදෙනුකරුට අනාගතයේදී අවශ්‍ය විය හැකියයි සිතා නිෂ්පාදිත සැලසුම් කිරීමේදී අගයන් එකතු කිරීම මගින් නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කිරීම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වේ. විභව නිෂ්පාදිත ලෙස හැඳින්වේ. අනාගතයේදී ගනුදෙනුකරුගේ වමනා අනුව අන්න ඒව ගැන හිතලා අන්න නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරන එක තමයි විභව නිෂ්පාදිතය කියලා කියන්නේ. හරි උදාහරණයක් ලියා ගන්න මෙහෙම. කාබන් පෑනෙන් ලියන විට තීන්ත ඉවර වීමට පෙර සංඥාවක් නිකුත් කිරීම නැත්නම් අපි හිතමු මොන පෑනින් ඔන්න මොකක් හරි ආලෝකයක් කියන්නේ ලයිට් එකක් හරි නැත්නම් අන්න සංඥාවක් ශබ්දයක් හරි අන්න ඒ වගේ දෙයක් ඒ වගේ දෙයක් දැනට නැහැනේ. අනික අනාගතයේ ඇති වෙන්න හැකි වමනාවක් වෙන්න පුළුවන්. තව එකක් ලියා ගන්න. අන්න අපි හිතමු මෙහෙම. අන්න දැන් කාබන් පෑනෙන් ලියනකොට අන්න ප්‍රසන්න ගීත රාවයක් එක්කෝ ශබ්දයක් අන්න ගීත රාවයක් එනවා පෑනෙන් ලියනකොට අන්න ඒ වගේ දෙයක් ඔය තව එක්සැම්පල් එකක් විදිහට ලියා ගන්න විභව නිෂ්පාදිතයේ යටතේ. හරි. එහෙනම් අපි මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් ටික රූප සටහනකින් දැන් ඇඳගමු. රූප සටහනකින් දක්වලා අපි බලමු කොහොමද මේක තව ටිකක් පැහැදිලි කරගන්න. මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් පහ. හරි. මෙන්න මෙහෙම ගමු. මෙන්න ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම තියෙනවා. හරි. අපි මෙන්න මේකට කියනවා. හර ප්‍රතිලාභය කියලා. හර ප්‍රතිලාභය. ඊට පස්සේ මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් වල දෙවන මට්ටමට අපි කියනවා මූලික නිෂ්පාදිතය. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි මට්ටමට අපි කියනවා
අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. හරි. ඊට පස්සේ අපි මේ හතරවෙනි මට්ටමට කියනවා මෙන්න මේ වගේ හතරවෙනි මට්ටමට කියනවා වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. එතකොට මේ නිෂ්පාදිත මට්ටම් වල අවසාන පස්වෙනි මට්ටමට අපි කියනවා විභව නිෂ්පාදිතය. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි මෙන්න මේ නිෂ්පාදිත මට්ටම් ටික අපි රූප සටහනක් මගින් දක්වන්නේ. පැහැදිලිද? එතකොට මුලින් තියෙනවා හර ප්‍රතිලාභේ, ඊට පස්සේ තියෙනවා මූලික ප්‍රතිලාභේ තියෙනවා, ඊට පස්සේ අන්න අපේක්ෂිත මූලික නිෂ්පාදිතය තියෙනවා, අන්න අපේක්ෂිත නිෂ්පාදිතය තියෙනවා, අන්න වැඩි දියුණු කළ නිෂ්පාදිතය තියෙනවා, අන්න අවසාන වශයෙන් විභව නිෂ්පාදිතය තියෙනවා. එතකොට මෙන්න මේ අලෙවි කළමනාකරණයේ තියෙන මේ නිෂ්පාදිත මට්ටම් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද මේ නිෂ්පාදිත මට්ටම් උදාහරණයක් මගින් පැහැදිලි කරන්න කියලා ඇහුවොත් අන්න එතකොට අපි මොකක් හරි වගේ මේ කාබන් පෑනක වගේ උදාහරණයක් අරගෙන මෙන්න මේ විවිධ මට්ටම් වලට අනුව අන්න අපි එකෙන් බලාපොරොත්තු වෙන හර ප්‍රතිලාභය මොකද්ද අන්න ඒ මූලික අන්න ඒ වගේ නිෂ්පාදිත මට්ටම් වලට අදාළව අපි යන උදාහරණකුත් ගලපලා තමයි පිළිතුරු සපයන්න ඕනේ. හරි. එහෙනම් මම හිතනවා අද දවසේ මේ කොටස ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි මේ වගේම තව කෙටි වීඩියෝ එකකින් මේ වගේ තවත් සංකල්පයක් පැහැදිලි කරගන්න හමු වෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.